ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා සීලමු දෙනාට. අපිට රුහුණ කිව්වම මතක් වෙන්නේ කතරගම. කතරගම කිව්වම අපිට මතක් වෙන්නේ කතරගම දෙවි හාමුදුරුවෝ. ඉතින් මේ කතරගම නෙමේ මේ පානම ඔකඳ. අපි බලමු මේ ඔකද කතන්දරේ මොකද්ද කියලා. ශ්‍රී ලාංකික ඉතිහාස කතන්දර තුළ අමරණීය ප්‍රේම වෘතාන්තයන් රසක් පිළිබඳ ඔබ අප අසා ඇති නමුත් ඒ අතරින් සාලිය අශෝකමාලා, රාවණා මන්දෝදරි, දීඝගාමිනී උන්මාද චිත්‍රා වැනි ප්‍රේම වෘතාන්තයන් ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේ පවා බොහෝ දෙනෙකුගේ ප්‍රේමණීය චරිත කතා බවට පත් වී ඇති අතර අද මේ අපි ගමන් ගන්නේත් තම ප්‍රේමය වෙනුවෙන් අපූරු සීවටනයක් සනිටුහන් කර වූ දෙවි කෙනෙක් වන කතරගම දෙවියන් තම ප්‍රේමවන්තය වූ වල්ලි අම්මා වෙනුවෙන් ඉදිකළ ඒ හාස්කම් පිරි ඔකඳ දෙවොල වැඳ පුදා ගැනීමටයි. නැගෙනහිර වේරළේ පිහිටා ඇති මේ ඔකඳ දෙවොලට කොළඹ සිට දුර කිලෝමීටර් 388ක් වන අතර එයට පොතුවිල් සිට පානම හරහා ගමන් කළ යුතු වෙනවා. පානමින් පසු ඇත්තේ යාල නැගෙනහිර කුමන වනෝද්‍යානයට අයත් වනාන්තරයයි. පානම සිට තවත් කිලෝමීටර් 17ක් වනාන්තරය ඇතුළට වන්නට ඔකඳ පිහිටා ඇති අතර 1970 වන විට මෙම ප්‍රදේශය අවට සම්පූර්ණයෙන්ම සිංහල ජනතාව පදිංචි වී සිටි ඇති අතර ඉන් අනතුරුව LTTE ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ හිරිහැරකම් හා ඝාතන නිසාවෙන් මේ ප්‍රදේශයේ සිටි ජනතාව වෙනත් ප්‍රදේශවලට පිටත් වී ගොස් ඇත. නමුත් මෙම ප්‍රදේශයේ සිටි සියලුම ජනතාව පිටත් වී ගියද මෙම ඔකඳ පිහිටි පානම ගම්මානය ත්‍රිවිධ හමුදාවන්ගෙන් සහයෝගය සමග මෙම ප්‍රදේශයේ නතර වී ඇත. ඔකඳ විහාරවිනේ කතරගම දේවාලය ආරම්භ වූයේ 1800 දී පමණ පානම්පත්තුවේ රටේ මහතා වූ සියාතුගේ මූලිකත්වයෙන් වන අතර එහි ආවතේව කටයුතු සම්පූර්ණයෙන්ම කරන ලද්දේ සිංහලෙනි. 2002 වර්ෂයේ 4 වෙනි මාසයේ 27 වෙනි දින දක්වා ඔකඳ දේවාලය නමින් දැන්වීම් පුවරුවක සඳහන් කර තිබුණද පසුව එය ඉවත් කර ඔකඳ මුරුගන් කෝවිල බවට පරිවර්තනය කර තිබෙන බව පෙනෙයි. එමෙන්ම මෙහි අවට පිහිටි නටබුන් අනුව පෙනෙන්නේ අනුරාධපුර මුල් යුගයට අයත් පැරණි විහාරයක් මෙහි පැවති බවයි. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි පිහිටි කොට්ට දැමූ හෙළ පර්වතය පිහිටා තිබෙන්නේද ඔකඳට නුදුරින් වනාන්තරයේ වන අතර කතරගම පාලනය කළ ශාස්ත්‍රීය වංශක රජ පරපුරක් පිළිබඳවත් මේ සෙල්ලිපිවල සඳහන් වීම නිසාවෙන් මේ ඔකඳ දෙවොලෙහි විශාල ඉතිහාසගත වටිනාකමක් ඇති බව සිතිය හැක. ඔකඳ දේවාලයත් කතරගම මෙන්ම ජාති ආගම් භේද නොමැති ස්ථානයක් ලෙසින් හැඳින්වීමට හැකියාව ඇති අතර හින්දු බැතිමතුන්, බෞද්ධයන් මෙන්ම මුස්ලිම් බැතිමතුන් පවා ඔකඳ දේවාලයට පැමිණෙනු දක්නට ලැබෙයි. එසේම මෙම දේවාල බිමට පැමිණීමට පෙර මස් මාංශ ආහාරයට නොගෙන දින 7ක් හෝ දින 3ක් සමහරුන් දින 21ක් පේවීම සිදු කරන අතර එසේ පේවීම සිදු කරනු ලබන්නේ තමන්ගේ පැතුම් එලෙසට ඉටු කර ගැනීමේ බලවත් විශ්වාසයෙන් වන අතර සිත කය පිරිසිදුව භක්තියෙන් මෙන්ම ඔකඳ දෙවොල වැඳ පුදා බාරහාර වන සියලු දෙනාගේම බාරහාර ඉෂ්ට වන බව බොහෝ දෙනාගේ මතයයි. කතරගම මහා ඇසල මංගල්‍ය වෙනුවෙන් සුප්‍රසිද්ධ පාද යාත්‍රාවේ පැමිණෙන දමිළ භක්තිකයන් යාල වනාන්තරය ඔස්සේ ගමන් කරන ගමනේදී
අවසාන නවාතැන්පල වන්නේද මේ ඔකඳ දේවාලය වන අතර. මේ පාදයාත්‍රාව පිළිබඳ අපූරු ඉතිහාස කතාවක් ජනවහරේ පවතිනවා. ඒ කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස ඇත්තේ ඔක්කඳ දේවාලය අසල ඇති මුහුදු වෙරළෙනි. එහිදී කතරගම දෙවිඳුන් විසින් මිනිස් සිත් තුළ ඇති සිතුවිලි හඳුනා ගැනීම සඳහා එම ස්ථානයේ සිටි දමිළ වැසියෙකුගෙන් ඉල්ලීමක් කොට ඇත. ඒ මිනිස් වේශයෙන් සිටි කතරගම දෙවියන් වෙනුවෙන් ජීවත් වන්නට කුඩා පැලක් සාදා දෙන ලෙසයි. නමුත් ඒ දමිළ මිනිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඉන්පසුව කතරගම දෙවියන් විසින් සිංහල වැසියෙකුගෙන් එම ඉල්ලීම කර ඇත. එහිදී සිංහල වැසියා එම ඉල්ලීමට අනුව කුඩා පැලක් සාදා දී ඇත. එවිට කතරගම දෙවියන් විසින් ප්‍රාර්ථනාවක් සිදු කර ඇති අතර එම ප්‍රාර්ථනාවට අනුව දමිළ වැසියන් හට දුක් විඳගෙන තමන් වන්දනා කිරීමට සිදුවන ලෙස සිංහල වැසියන් හට පහසුවෙන්ම පැමිණ තමන් වන්දනා කිරීමට අවස්ථාව ලැබේවැයයි යනුවෙනි. ඒ කෙසේ වුවත් ඒ අනුව මාස ගණනක් තිස්සේ පාගමනින් ගොස් දමිළ භක්තිකයන් කතරගම ඇසල මංගල්‍යයට බොහෝ භක්තියෙන් අදටත් පැමිණෙන අතර කුඩා දරුවන් මහලු තරුණ ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ පාදයාත්‍රාවට සහභාගී වන්නේ කතරගම දෙවියන් නැත්නම් මුරුගන් දෙවියන් වෙනුවෙන් ඔවුන්ගේ උපරිම භක්තිය ආදරය ඔප්පු කිරීමක් වශයෙනි. මෙම ස්ථානයට ඔකඳ යන නම ලැබීම පිළිබඳව ජනවහරේ රසවත් කතාවක් පවතී. අතීතයේ දුටුගැමුණු රජුහට එළාර හා සරණට මෙම ප්‍රදේශයේ ජීවත් වූ වැඩි ජනයාගෙන් සහාය අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා තම ප්‍රධාන සෙන්පතියෙකු වූ නන්දිමිත්‍ර යෝධයා හට මෙම ප්‍රදේශයෙන් කසාදයක් සිදු කරදී ඔහු හරහා මෙම ප්‍රදේශය ඔහු පාලනයට ගෙන ඇති අතර එසේ මෙම ප්‍රදේශයට පැමිණ සතුටු වූ ස්ථානය ඔකඳ ලෙස නම් කර ඇත. ඔකඳ යනු සතුටු වීම යන තේරුම ඇති නිසා එසේ මෙම ස්ථානයට ඔකඳ ලෙස නම් ලැබී ඇතැයි පැවසේ. මේ හේතුව නිසාවෙන් මෙම ඔකඳ දෙවොල නන්දිමිත්‍ර සෙන්පතිගේ නිර්මාණයක් යයිද මතයක් පවතින අතර මීට කිලෝමීටර් 5ක් පමණ ළඟින් පිහිටි කුඩුම්බිගල විහාරය නන්දිමිත්‍ර යෝධයා කර වූ බවට ලෙන් ලිපි මගින් සනාත වී තිබීම මගින් ඔකඳ දෙවොල නන්දිමිත්‍ර සෙන්පතිගේ නිර්මාණයක් ලෙසද සිටිය හැක. ඔබට මේ පෙනෙන දේවාලය කතරගම දෙවියන්ගේ බිරිය වන වල්ලි මාතාව සිහිපත් කිරීමට ඉදිකළ වල්ලි මාතා දෙවොල වන අතර එය තනා තිබෙන්නේ මෑත අතීතයේදී බව පෙනෙන අතර මෙම පර්වතය මත පැරණි දාගැබක ශේෂ සහ පුරාණ ගොඩනැගිලිවල නටබුන් අතීතයේ පැවති බවද පෙන්වන්නට ඇත. මෙහි ඇති පොකුණු වලින් වල්ලි මාතාව දිය නෑ බව බොහෝ හින්දු භක්තිකයන්ගේ විශ්වාසය අතර මෙම පොකුණු වලින් සමහර වන්දනාකරුවන් අදටත් ස්නානය කරන බැව් පෙනෙයි. එය තීර්ථම් නමින් හැඳින්වේ. එලෙස ඔවුන්
තීර්ථම් දියනාගම් ලබන්නේ වල්ලි මාතාවගේ ආශිර්වාදය ලබා ගැනීමටය. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට කතරගම දෙවියන් බවට පත් වූ කඳකුමරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස ඇත්තේ මෙම වෙරළ තීරයෙනි. එහිදී කඳකුමරුන් හට රූමත් වල්ලි නම් වැදි තරුණිය හමු වී ඇති අතර ඇය සමග පෙමින් බැඳුණු කඳකුමරුන් වල්ලි සමග කුමන යාල හරහා කතරගමට පැමිණෙන්නේ ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුව සමගිනි. කඳකුමරුන් සෙල්ල කතරගමට ගොස් වල්ලි විවාහ කරගන්නා අතරින් පසු ඇය බැතිමතුන්ගේ ගෞරවයට ලක්වන්නේ වල්ලි අම්මා ලෙසයි. කතරගම දෙවියන් ලංකාවට ගොඩ බසනු ලැබූ ස්ථානය ලෙස හඳුන්වන්නේ මෙන්න මේ පෙනෙන ස්ථානයයි. මෙම ස්ථානයේ අතීතයේදී නැව් තොටක් තිබුණු බව ජනප්‍රවාදයේ කියවෙන අතර කඳකුමරුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ රන් ඔරුවක වන බවත් මිනිසුන් මෙම රන් ඔරුව ලබා ගැනීමට කලහ කරන්නට වූ නිසා කඳකුමරුන් විසින් එය ගල් බවට පත්කර කතරගමට පිටත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔරුවක හැඩති ගල් කුල ගල් ඔරුව බවට බැතිමතුන් විශ්වාස කරන අතර එය රන් ඔරු ගල නමින් බැතිමතුන් හඳුන්වනු ලබනවා. එමෙන්ම අදත් බැතිමතුන් එතනට බාරහාරවීම සිරිතක් වී තිබෙනවා. පසුව අදින් සියවස් 2කට පමණ පෙර මෙම රන් ඔරු ගල නුදුරින් දේවාලයක් තනා තිබෙනවා. රන් ඔරුගල පාමුලින් පිහිටි ඔකඳ දේවාලයේ වාර්ෂික පෙරහැර උත්සවයෙන් පසු කතරගම දෙවියන්ගේ දේව රූපය ලී දෙකක් මත තැනූ මැස්සක් තබාගෙන දේවාලය වටා පැදකුම් කර බැතිමතුන්ගේ හරෝ හරා හඬ මැද මෙම මුහුදු වෙරළට පෙරහරින් වැඩම කරනු ලබන අතර එහිදී ගොඩට එන දියරලකින් දේව ප්‍රතිමාව නෑවීම දිය කැපීම ලෙස සිදු කරයි. දේවරූපය මූදුරලින් දිය නෑවීමෙන් අනුගමනය කරමින් පැමිණි සියලු බැතිමතුන් තමන් ඇඳ සිටින වස්ත්‍ර පිටින්ම මූදුරලින් ඇඟ තෙමාගෙන දේවරූපය ආපසු වැඩම කරවන පෙරහැරට එක්වනු ලබන්නේ කතරගම දෙවියන් කෙරෙහි ඔවුන්ගේ තිබෙන්නා වූ අසීමිත භක්තිය හා ගෞරවය මුසු විශ්වාසය නිසායි. කෙසේ වුවත් ප්‍රේමයේ දෙවුල ලෙස බොහෝ දෙනා හඳුන්වන මෙම ඔකඳ දෙවුල මතු පිටින් පෙනෙනවාට වඩා බොහෝ හාස්කම් පිරුණු ස්ථානයක් බව දෙවුල වැඳ පුදා බාරහාර වූ බොහෝ දෙනා දන්නා කරුණකි. කතරගම් පුරවරේ මහා කතරගම දේවාලය අපි බොහෝ දෙනා විශ්වාසයෙන් බාරහාර වීමට යන්නා වූ ස්ථානයක් වන අතර කතරගමට පිවිසීම අසීරු කාර්යයක් නොවේ. නමුත් මෙම ඔකඳ පිහිටි කතරගම දෙවුලට ගමන් කිරීම පවා දුෂ්කර කාර්යකි. වනසිව්පාවන් අලි ඇතුන් බොහෝ ගැවසෙන වනාන්තරයක් තුළින් ගමන් කරමින් දුෂ්කර මාර්ගයන් ඔස්සේ දින ගණන් පේවී ඔකඳ වැදපුදා බාරහාරවීමට යන බැතිමතුන් දෙස දිවැස්හෙලා හෝ කුමන හෝ ශක්තියක් නිසාවෙන් පිහිට ලැබීම හාස්කමක්සේ වුවද සිටිය හැක. කෙසේ වුවත් මෙවැනි දුෂ්කර ගමනාන්තයකින් වුවද කතරගම දෙවියන්ට බාරහාරවීමට පැමිණෙන කිසිවෙකුට හෝ තම කැපවීම අපතේ යන්නට ඔකඳ දෙවොලෙහි හාස්කම් ඉඩ නොදෙන බව පිහිට ලැබූවන්ගේ අදහසයි. එසේම කඳ සොරිඳු
ඉස්කන්ද කුමරු, මුරුගන් දෙවි, කතරගම දෙවි, කදිරා සුබ්‍රමණි, වේලන්, කදිරදේව ආදී බොහෝ නම් වලින් කතරගම දෙවියන් හැඳින්වුවෝද හින්දු බෞද්ධ කියා වෙනසක් නොමැතිව කතරගම දෙවියන් වැඩ සිටිනා අදහන දෙවොල් බොහොමයක් බැතිමතුන් වැඳ පුදා ගනිමින් බාරහාර වන්නේ කතරගම දෙවියන් කෙරෙහි වූ විශ්වාසය නිසාය. ඒ නිසා ඔබත් කතරගම දෙවියන් අදහන විශ්වාස කරන බැතිමතෙක් නම් කවදා හෝ දවසක ඔබටත් මේ සැඟවුණු කඳසුරිඳුන්ගේ ප්‍රේමයේ දෙවොල වැඳ පුදා ගන්නට ලැබේවා යයි ප්‍රාර්ථනා කරමින් දීප ගවේෂී තුළින් අදට මා ඔබෙන් සමුගන්නවා. එමෙන්ම තවත් මෙවැනි වටිනා තොරතුරු රැසක් නැරඹීමට මෙම දීප ගවේෂී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබට තෙරුවන් සරණයි.